පින්වත් ආනන්ද ආදීනව සංඥාව යනු කුමක්ද? පින්වත් ආනන්ද මේ කරුණේලා භික්ෂුව අරණ්‍යයකට ගියේයෝ රුක් සෙවණකට ගියේයෝ නිදස්තනකට ගියේයෝ මේ ආකාරයෙන් නුවණින් විමසන්නේය. මේ කය වනායි බොහෝ දුක් තිබෙන්නා වූද බොහෝ ආදීනව තිබෙන්නා වූද මේ කයේ වනායි විවිධාකාර රෝගාබාධයෝ උපදින්නා වූය. ඒ කවර රෝගයන්ද? ඇස් රෝගයන්ය, කන් රෝගයන්ය, නාසා රෝගයන්ය, මුඛේ රෝගයන්ය, කයේ රෝගයන්ය, ඉසේ රෝගයන්ය, පිටිකනේ රෝගයන්ය, මුඛ රෝගයන්ය, දත් රෝගයන්ය, ක්ෂය රෝගයන්ය, ඇතුම රෝගයන්ය, පීනස් රෝගයන්ය, දා රෝගයන්ය, උණ රෝගයන්ය, කුසේ රෝගයන්ය, සීමුර්ජාවීමය, ලේ අතිසාර රෝගයන්ය, අර්ශස් රෝගයන්ය, කොලරා රෝගයන්ය, කුෂ්ඨ රෝගයන්ය, ගඩු රෝගයන්ය, අමේ රෝගයන්ය, ශ්වාස රෝගයන්ය, අපස්මාර රෝගයන්ය, දද රෝගයන්ය, කඩුවේගන් රෝගයන්ය, කැසීමෙන් ගෙඩි අටගත් රෝගයන්ය, කැසීම් රෝගයන්ය, පනුවරි රෝගයන්ය, රත්වින් රෝගයන්ය, දියවැඩියා රෝගයන්ය, අංශභාග රෝගයන්ය, පිළිකා රෝගයන්ය, භගන්ධරා රෝගයන්ය වශයෙනි. පිටෙන් හටගන්නා රෝගයෝය, සෙමවලින් හටගන්නා රෝගයෝය, වාතයෙන් හටගන්නා රෝගයෝය, දුන්දොස් විපීමෙන් හටගන්නා රෝගයෝය, ඍතු විපර්යාසවලින් හටගන්නා රෝගයෝය, වැරදි ලෙස කය පරිහරණයෙන් හටගන්නා රෝගයෝය, උපක්‍රමයෙන් හටගන්නා රෝගයෝය, කර්ම විපාකවලින් හටගන්නා රෝගයෝය, සීතලද උණුසුමද කුසගින්නද පිපාසයද මලපාගිරීමද මුත්‍රාගිරීමද වශයෙනි. මේ ආකාරයෙන් මේ කය පිළිබඳව ආදීනව නුවණින් දකිමින් වාසය කරන්නේය. පින්වත් ආනන්ද මෙය වනාහි ආදීනව සංඥාවයි කියනු ලැබේ. පින්වත් ආනන්ද ආදීනව
පින්වත් ආනන්ද මේ කරුණේලා භික්ෂුව ආරණ්‍යයකට ගියේයෝ රුක් සෙවණකට ගියේයෝ නිදස්තනකට ගියේයෝ මේ ආකාරයෙන් නුවණින් විමසන්නේය මේ කය වනායි බොහෝ දුක් තිබෙන්නා වූද බොහෝ ආදීනව තිබෙන්නා වූද දෙයකි මේ කයේ වනායි විවිධාකාර රෝගාබාධයෝ උපදින්නා වූය ඒ කවර රෝගයන්ද ඇස් රෝගයන්ය කන් රෝගයන්ය නාසා රෝගයන්ය මුඛේ රෝගයන්ය කයේ රෝගයන්ය ඉසේ රෝගයන්ය පිටිකනේ රෝගයන්ය මුඛ රෝගයන්ය දත් රෝගයන්ය ක්ෂය රෝගයන්ය ඇතුම රෝගයන්ය පීනස් රෝගයන්ය දා රෝගයන්ය උණ රෝගයන්ය කුසේ රෝගයන්ය සීමුර්ජාවීමය ලේ අතිසාර රෝගයන්ය අර්ශස් රෝගයන්ය කොලරා රෝගයන්ය කුෂ්ඨ රෝගයන්ය ගඩු රෝගයන්ය අමේ රෝගයන්ය ශ්වාස රෝගයන්ය අපස්මාර රෝගයන්ය දද රෝගයන්ය කඩුවේගන් රෝගයන්ය කැසීමෙන් ගෙඩි අටගත් රෝගයන්ය කැසීම් රෝගයන්ය පනුවරි රෝගයන්ය රත්වින් රෝගයන්ය දියවැඩියා රෝගයන්ය අංශභාග රෝගයන්ය පිළිකා රෝගයන්ය භගන්ධරා රෝගයන්ය වශයෙනි පිටෙන් හටගන්නා රෝගයෝය සෙමවලින් හටගන්නා රෝගයෝය වාතයෙන් හටගන්නා රෝගයෝය තුන්දොස් කිපීමෙන් හටගන්නා රෝගයෝය ඍතු විපර්යාසවලින් හටගන්නා රෝගයෝය වැරදි ලෙස කය පරිහරණයෙන් හටගන්නා රෝගයෝය උපක්‍රමයෙන් හටගන්නා රෝගයෝය කර්ම විපාකවලින් හටගන්නා රෝගයෝය සීතලද උණුසුමද කුසගින්නද පිපාසයද මල පාගිරීමද මුත්‍රා කිරීමද වශයෙනි මේ ආකාරයෙන් මේ කය පිළිබඳව ආදීනව නුවණින් දකිමින් වාසය කරන්නේය පින්වත්